ගයිස් රහට සැරට නියම උණු රොටියක් හතුත් එක්ක කන්න තියනවනේ කොහොමද? මෙන්න කඩේ. මේක තියෙන්නේ බිබිල වදුල්ල පාරේ 31 කණුවේ. ඒ කියන්නේ බිබිලේ ඉඳන් යද්දී වදුල්ලට 31 කණුවේ යල්කුඹර කියලාත් කියනවා. පාර අයින්ට වෙන්න තමයි මාමගේ රොටි කඩේ තියෙන්නේ. බිම්මල් එක්ක පොල් රොටි. මොනවද බිම්මල් ඔය? බිම්මල් එක්ක පරිප්පු එක්ක මාම දාන රොටි. මාම මේ හරියට මොකක් කියන්නේ? පුතා මේ හරියට කියන්නේ 31 එකක් කියලා. 31. ඔව් 31 කියන්නේ යල්කුඹර තමයි. ඔව් නේ. යල්කුඹරට ආවොත් රොටියක් කාලේ යන්න අවුලක් කරන්න එපා. නේද? ඔව්. මේව ගත්තා. මේව දැම්මා. පරිප්පුඩියක් මේව දාගත්තා. කොහොමද හොඳයිද? රොටියක් ගත්තා. රොටි උණු මිරිසුත් තියෙනවා. කාලම පෙන්නන්නම්කෝ රස. පතු කාල බලන්න. කොහමද රස? ඇත්තම කිව්වොත් හතුත් එක මාර ටේස්ට් එකක් එන්නේ රොටියේ. ඒක වෙනමම රහ. හතුත් එක්ක රොටියක් කනවා කියන එක වෙනම මාතලයක්. මේ වයිබ් එකත් එක්ක කද්දී එක මාරම පට්ට විදියට ෆීල් වෙනවා ඈ. කඩේ අයිති මාමත් හරි හොඳයි. කට පුරා hina වෙලා ඕනම යන කෙනෙක්ට කතා කරනවා. රොටියේ කාලා ඉවර වෙලා ඒ රහටම ප්ලග් වෙන්න උණු ප්ලේට් එකක් ගහද්දි තවත් රසවත්. රොටියක් කියේ? පුතා රොටියක් ඇවිල්ලා 50යි. 50 150යි. බිම්මල් එක්කුත් 50යි. ඔව් එතකොට 100යි. රොටියේ කාලෙද්දී ඒ ලල් එකටම සෙට් වෙන්න දියැලකුත් තිබුණා කියහන්කෝ. ඒකත් මරුනේ. හැම කාලෙටම නැහැ වැස්ස කාලට වගේ තමයි මේක මෙතනින් පේන්නේ.